මේ තවත් එක් කුණ්ඩලිනී චක්‍රයක් වන ස්වාදිෂ්ඨාන චක්‍රය ගැන ගැඹුරු පැහැදිලි කිරීමක්. සංකේතවාදය, මනෝකායික ක්‍රියාකාරීත්වය සහ යෝග පිළිබඳ සම්භාව්‍ය නිර්වචන වලින් විමර්ශනය කිරීමක් මේ වීඩියෝවෙන් සිදු කරනවා. පටන් ගන්නකොටම බර වචන ගොඩක් යොදා ගන්න උමත් මෙතනින් එහාට සියල්ල සරලව පැහැදිලි කරන්න අපි උත්සාහ කරනවා. මේ වීඩියෝවෙන් මතු කරන කරුණු සහ ඉදිරිපත් කරන විලාශය ටිකක් අමුතු වෙන්න පුරුවන්. ඒත් බලන්න. ඔබේ සමහර ගැටලු වලට ඉබේම උත්තර ලැබේවි. වර්තමාන ලෝකේ ගොඩක් අය ඇහැට පේන, අතට අහුවෙන භෞතික දේවල් ගැනම පමණක් විශ්වාසය පවත්වා ගනිමින් ජීවත් වෙනවා. සුළුතරයක් පමණක් අධ්‍යාත්මික හා গুপ্ত විද්‍යාවන් අධ්‍යයනය කරනවා. මේ වීඩියෝ බලන ඔයත් ඒ සුළුතරයට අයිති කෙනෙක් විය යුතුයි. භෞතිකත්වයේ සීමා බිඳින්න යන ඔයාට මේ විස්තර ගොඩාක් වැදගත් වෙයි. මොකක්ද මේ ස්වාදිෂ්ඨාන චක්‍රය කියන්නේ? මොකක්ද මේකේ තියෙන වැදගත්කම? මේ හැමදේම දැනගන්න කලින් මේ දේ දැනගන්න. ස්වාදිෂ්ඨාන චක්‍රය ඔබ තුල සක්‍රිය වුණොත් ඔබ සාමාන්‍ය මනුෂ්‍යත්වය අභිභවා යනවා අනුමානයි. හොඳයි. අද වීඩියෝ එකේ අන්තර්ගතය 1. චක්‍ර සහ ශරීරය අතර සම්බන්ධය. 2. ස්වාදිෂ්ඨාන චක්‍රය ගැන දීර්ඝ හැඳින්වීමක්. 3. ස්වාදිෂ්ඨාන චක්‍රය සක්‍රීය අයගේ ගති ලක්ෂණ. 4. ස්වාදිෂ්ඨාන චක්‍රය සක්‍රිය කරන ප්‍රායෝගික ක්‍රම. 5. මූලාශ්‍ර. අපේ භෞතික ශරීරය ආශ්‍රය කරගෙන සියුම් ශරීරයක් පවතිනවා. සමහරු මේකට ආත්මීය කියනවා. සමහරු මේකට මනෝකාය කියනවා. සමහරු ශක්ති ශරීරය කියලා කියනවා. මේක භෞතික කය තුලටත් ඒ වටාත් පවතින දෙයක්. අපි ඉස්කෝලේ කාලේ ඉගෙන ගන්නවා අපේ ශරීරයේ පද්ධති, අවයව, රුධිර නාල හා ස්නායු ගැන. මේව මගින් තමයි අපේ භෞතික ශරීරය ගොඩනැගිලා තියෙන්නේ. ශක්ති ශරීරයටත් ඒ වගේම තමයි. ශක්ති ශරීරයේ ගොඩනැගෙන්නේ ශක්ති මධ්‍යස්ථාන සහ ශක්තිය ප්‍රවාහයන් මගිනුයි. ශක්ති ප්‍රවාහයන් වලට අපි නාඩි කියා කියනවා. ශක්ති මධ්‍යස්ථාන වලට චක්‍ර කියලා කියනවා. ඔයා දන්න භෞතික ශරීරය හරියට ක්‍රියා කරන්නේ නැහැ. ඇතුලේ තියෙන අවයව හරියට වැඩ කලේ නැතිනම්. ඒ වගේම තමයි ශක්ති ශරීරය හරියට වැඩ කරන්නේ නැහැ. ඒකේ හැදිලා තියෙන චක්‍ර හරියට ක්‍රියා කරන්නේ නැතිනම්. මේ විදිහට ශක්ති ශරීරය තුල මූලික චක්‍ර 7ක් තියෙනවා. ඒකෙන් ස්වාදිෂ්ඨාන චක්‍රය කියන්නේ පහළ සිට ඉහළට පිහිටා තිබෙන දෙවනි චක්‍රයයි. මීට කලින් වීඩියෝවෙන් මූලාධාර චක්‍රය ගැන අපි කතා කළා. යෝග දර්ශනවලට අනුව මූලාධාර චක්‍රය සක්‍රිය වීමෙන් අවදිවන කුණ්ඩලිනී ශක්තිය ඊළඟට ළඟා වෙන්නේ ස්වාදිෂ්ඨාන චක්‍රයටයි. භෞතික ශරීරයත් ශක්ති ශරීරයත් හැම වෙලෙම එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා. භෞතික ශරීරයේ දුර්වලතාවයක් ශක්ති ශරීරයට නරක විදිහට බලපානවා. ශක්ති ශරීරයේ දුර්වලතාවයක් භෞතික ශරීරයට නරක විදිහට බලපානවා. ලෙඩ රෝග හැදෙන්න මේ ශරීර දෙකේම දුර්වලතා හේතු වෙනවා. නූතන බටහිර වෛද්‍ය විද්‍යාව ලෙඩ රෝග සඳහා ප්‍රතිකාර කරන්නේ භෞතික ශරීරයට පමණයි. ඒ වුණාට පුරාණ හෙළ වෛද්‍ය ක්‍රමය, සිද්ධි හා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවන් වලින් භෞතික ශරීරයට අමතරව ශක්ති ශරීරයට ප්‍රතිකර්ම කරනවා. අඩුපාඩු නිසා රෝග ඇති වෙනවා වගේම තමයි හොඳ පැත්තත්. භෞතික ශරීරයේ සෞඛ්‍ය සම්පන්නව ක්‍රියාකාරීව පවතිනවා නම් ඒක ශක්ති ශරීරයේ ගුණාත්මක භාවයට බලපානවා. ශක්ති ශරීරය තුල සමබරව ශක්තිය විහිදී යාම භෞතික ශරීරයත් ඉහළ තත්වයකට පත් කරනවා. ඉතින් චක්‍ර ගැන ඉගෙන ගැනීම මගින් ශක්ති ශරීරයේ ගුණාත්මක භාවය පවත්වා ගැනීම ඔබේ ජීවිතයට ගොඩක් වැදගත්. හොඳයි. දැන් කතා කරමු අපි ජීවිතයට ඊටාම වැදගත් වන ස්වාදිෂ්ඨාන චක්‍රය ගැන. ස්වාදිෂ්ඨාන චක්‍රය අපගේ සතුට, ආශාවන්, ලිංගිකත්වය, නිර්මාණශීලීත්වය සහ චිත්ත වේගයන් පාලනය කරන අපූර්ව මධ්‍යස්ථානයක්. ජීවිතයේ සතුට විඳීමේ හැකියාව, ලෝකයට නව නිර්මාණ එකතු කිරීමේ හැකියාව සහ ජීවිතය නම්‍යශීලීව ගත කිරීමේ හැකියාව මෙතනින් තමයි ආරම්භ වෙන්නේ. ඔබගේ ජීවිතයේ වර්ණවත් බව සහ රසය නිර්මාණය වන්නේ ස්වාදිෂ්ඨාන චක්‍රය නිවැරදිව ක්‍රියා කිරීම තුලිනුයි. මේ තොරතුරු කොහින්ද අපිට ලබා ගන්න පුළුවන්?
චක්‍ර පද්ධතිය පිළිබඳව බටහිර ලෝකයේ වඩාත් ප්‍රචලිත විස්තරයක් ලබා දෙන්නේ පූර්ණානන්ද යති විසින් 1577 දී රචිත ෂට් චක්‍ර නිරූපණ ග්‍රන්ථයයි. ස්වාදිෂ්ඨාන චක්‍රයේ වර්ණය, ස්වභාවය, දේවතා සංකල්පය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ සවිස්තරාත්මක මූලාශ්‍රමයේ තොරතුරු අපි ඔබට ගෙනෙනවා. මේ මූලාශ්‍රවල සඳහන් වන විදිහට ස්වාදිෂ්ඨාන චක්‍රය මනසේ ක්‍රියාකාරීත්වය පාලනය කරන චක්‍ර පහෙන් එකක් වන අතර එය අපස් නැතිනම් ජල මූලද්‍රව්‍යයේ සමග සම්බන්ධ වන චක්‍රයක්. මූලාධාර චක්‍රය වගේම ස්වාදිෂ්ඨාන චක්‍රයේ භෞතික පැවැත්මට හෝ ක්‍රියාකාරීත්වයට අදාළ නිශ්චිත විද්‍යාත්මක සාක්ෂි නූතන විද්‍යාව තවමත් ඉදිරිපත් කරන හැ. කෙසේ වෙතත් මේ චක්‍ර පිහිටන ස්ථානය ශරීරයේ ඊතා වැදගත් ස්නායු ජාල සහ අන්තරාසර්ග ග්‍රන්ථි හා බැඳී පවතින බව විද්‍යාඥයන් කිහිප දෙනෙක්ම පෙන්වා දී තිබෙනවා. ස්වාදිෂ්ඨාන චක්‍රය සම්බන්ධ විය හැකියයි සැලකෙන ශරීරයේ කොටස් සහ කාර්යයන් අපි සලකා බලමු. මෙම ශක්ති මධ්‍යස්ථානය භෞතික ශරීරයේ ලිංගික ග්‍රන්ථි වන ඩිම්බකෝෂ හෝ වෘෂණකෝෂ ආශ්‍රිතව සහ ශ්‍රෝණි කුහරය තුල පිහිටනවා. විශේෂයෙන්ම ශ්‍රෝණි ස්නායු ජාලය හෙවත් සැක්‍රල් ප්ලෙක්සස් සහ උපරි අදෝහරාන්ත ස්නායු ජාලය හෙවත් සුපීරියර් හයිපෝගැස්ට්‍රික් ප්ලෙක්සස් ආශ්‍රිතව එය පිහිටන බව අනුමාන කරනවා. මෙම ස්නායු ජාලයන් මුත්‍රාශය, මහා අන්ත්‍රය සහ ප්‍රජනක අවයවවල ක්‍රියාකාරීත්වය පාලනය කරනවා. පෙරදිග දර්ශනවලට අනුව ස්වාදිෂ්ඨාන චක්‍රය පිහිටා තිබෙන්නේ නාභියට යටින් සෙන්ටිමීටර් 6ක් පමණ පහළින්, එනම් පහළ උදර ප්‍රදේශයේ හෝ ලිංගේන්ද්‍රයට මදක් ඉහළින්. ශක්ති ශරීරයට අදාළව පිහිටීම ගත්තොත් එය පිහිටන්නේ මධ්‍යම ප්‍රාණ නාලිකාව වන සුෂුම්නා නාඩිය තුලයි. සම්භාව්‍ය තන්ත්‍ර සම්ප්‍රදායට අනුව එහි පිහිටීම මූලාධාර චක්‍රයට ඇඟිලි 2ක පළලක් පමණ ඉහළින් පිහිටයි. ෂට් චක්‍ර නිරූපණ ග්‍රන්ථය එය ලිංගික අවයවවල මුල නැතිනම් ද්වාජා මූල දේශයේහි පිහිටන බව දක්වනවා. ස්වාදිෂ්ඨාන චක්‍රය භෞතික, ඊතරමය සහ ආත්මීය යන සියුම් ශරීර ස්තර තුනටම අදාළ ස්ථානයක පිහිටා සිටින බව පෙරදිග දර්ශනවල සඳහන් වෙනවා. හරි. අපි ඒ කතා කළේ ස්වාදිෂ්ඨාන චක්‍රය පිහිටා තිබෙන ස්ථානය ගැනයි. දැන් අපි බලමු සංකේතවාදයන් වලට අනුව ස්වාදිෂ්ඨාන චක්‍රය නිරූපණය කරන්නේ කොහොමද කියලා. මේ චක්‍රයට අදාළ පාටක් තිබෙනවා. රතු පැහැයට හුරු තැඹිලි පාට. අර්ධ චන්ද්‍රයෙක් මත සිටින මකරෙකුගෙන් මේ චක්‍රය නිරූපණය කරන අවස්ථා තිබෙනවා. සමහර විට පෙති 6ක නෙළුම් මලකින් නිරූපණය කරනවා. ස්වභාවය ගලාගෙන යන ස්වභාවයයි. චක්‍රයට අදාළ මූලද්‍රව්‍ය ලෙස ජල මූලද්‍රව්‍ය සඳහන් කරනවා. ඒ වගේම පුරාණ ග්‍රන්ථවල මේ චක්‍රවලට අදාළ දෙවියන් නම් කරනවා. ස්වාදිෂ්ඨාන චක්‍රයට අදාළ දෙවිවරු ලෙස විෂ්ණු සහ රාගිනීත් සමහර මූලාශ්‍රවල ක්‍රිෂ්ණාත් දක්වා තිබෙනවා. නිර්මාණශීලීත්වය, හැඟීම් සහ ලිංගිකත්වය කියන මානව ගුණයන් මේ චක්‍රයෙන් ප්‍රකාශ කරනවා. ස්වාදිෂ්ඨාන චක්‍රය නිරූපණය කරවන පෙටි 6 නෙළුම් මල මත සංස්කෘත අක්ෂර 6ක් තියෙනවා. මෙම පත්‍රිකා අක්ෂර මගින් වෘත්ති එනම් විඥානයේ හෝ මනසේ වෙනස්වීම හෙවත් චිත්ත ප්‍රවණතා 6ක් නියෝජනය කරනවා. මේ වෘත්ති ප්‍රධාන වශයෙන් පුද්ගලයාගේ සම්බන්ධතා සහ චිත්තවේගීය ගැටුම් සමග සම්බන්ධ වෙනවා. මේ වෘත්ති ජය ගැනීම කුණ්ඩලිනී ශක්තිය වැඩිවීමට උදව්වක් වෙනවා. මේ සටහන බලන්න. මේක හොඳින් කියවලා බලන්න. අක්ෂරවලට අනුරූපව දක්වලා තියෙන වෘත්ති තමයි ඔයා ජය ගන්න ඕනේ, පාලනය කර ගන්න ඕනේ. කුණ්ඩලිනී ශක්තිය යහපත් අරමුණු සඳහා නාභිගත කරන්න මේ පාලන කර ගැනීම උපකාරයක් වේවි. ඒ වගේම කලින් සඳහන් කළා ස්වාදිෂ්ඨාන චක්‍රයට දෙවියන් දෙදෙනෙකු ඉන්නවා කියන එක. මෙතනදී ගොඩක් අය හිතයි මේ දෙවියන් දෙදෙනාට කරන යැදීම් වලින්, පූජා වලින් හෝ සිහි කිරීම වලින් ස්වාදිෂ්ඨාන චක්‍රය සක්‍රිය කර ගන්න පුළුවන් කියලා. නෑ, ඒක නෙමෙයි මෙතනදී වෙන්නේ. ස්වාදිෂ්ඨාන චක්‍රය නියෝජනය කරන විෂ්ණු කියන්නේ යහපත් ගති ඇති දෙවියෙක්. රාකිනී කියන්නේ දුෂ්ට ගති ඇති දෙවැඟනක්. මෙතනින් පැහැදිලි කරන්නේ ස්වාදිෂ්ඨාන චක්‍රයේ ක්‍රියාකාරී වීම
හරියට හා වැරදියට සිදුවනොත් මිනිසා ඊට අදාළව යහපතේ හා අයහපතේ කටයුතු කරන ආකාරයයි. විෂ්ණු මගින් ප්‍රීතිය සහ සුභවාදී ජීවන ප්‍රවාහය නියෝජනය කරයි. රාකිනී මගින් ගැඹුරු චිත්තවේගීය අපිරිසිදුකම් හා වෘත්ති පිරිසිදු කිරීමේ අවශ්‍යතාවයන් නියෝජනය කරනවා. එතකොට මේ දෙවියන් ආදේශ කරලා පුරාණ දර්ශනවලින් කලේ ස්වාදිෂ්ඨාන චක්‍රය ක්‍රියා කරන ආකාරයට අනුව මිනිසා තුළ හොඳ නරක ඇතිවන අයුරුයි. නමුත් බුද්ධිමත් නොවන අන්තවාදීන් කරන්නේ ස්වාදිෂ්ඨාන චක්‍රය සමබර කරගන්න මේ දෙවියන්ට වැදීමයි. මේ සංකේතවල සැගවුණු අර්ථ විකේතනය කිරීමෙන් ජීවිතයට වටිනා ගැඹුරු අර්ථ මතු කර ගැනීමට පුළුවන්. සමහර කරුණු තියෙනවා ඉතා සරලව පැහැදිලි කරන්න හරිම අමාරුයි. ඉතින් මේ කරුණු ඉදිරිපත් කරන්න වෙන ක්‍රමය ඔබට ටිකක් නුහුරු වෙන්න පුළුවන්. හැබැයි හොඳින් අහලා තීරුම් ගන්න ඔබට පුළුවන් වෙයි කියලා මම හිතනවා. ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මම ඒවට පිළිතුරු සපයන්නම්. ස්වාදිෂ්ඨාන චක්‍රය නියෝජනය කරන ජලය මගින් ගලාගෙන යාම නිර්මාණශීලීත්වය සහ චිත්තවේගීය නම්‍යශීලී බව සංකේතවත් කරනවා. මෙම චක්‍රයේ ශක්තිය අසීමිත ප්‍රීතියට හෙවත් විෂ්ණු ස්වරූපයට මෙන්ම පාලනය නොකළහොත් චිත්තවේගීය විනාශයට හෙවත් රාකිනීගේ දරුණු ස්වරූපයට හේතු වෙන්න පුළුවන්. ඒ නිසා ස්වාදිෂ්ඨානය ප්‍රගුණ කිරීම කියන්නේ මෙම බලවත් ආශාවන් පාලනය කර ධනාත්මක දිශාවකට යොමු කිරීම. මූලධාර චක්‍රයේ අපගේ කර්ම නැත්නම් ක්‍රියාවන් මගින් ඇති වූ බීජ ගබඩා කර තිබෙනවා. එම කර්මයන්හි ප්‍රතිඵල ලෙස ඇතිවන චිත්තවේගීය හැඟීම් සහ ප්‍රවණතා සක්‍රිය වන්නේ ස්වාදිෂ්ඨාන චක්‍රය හරහායි. එබැවින් මෙම චක්‍රය හරහා අපගේ අතීත අත්දැකීම් අපගේ වර්තමාන ආකල්ප සහ හැසිරීම් කෙරෙහි ඍජුවම බලපෑම ඇති කරයි. මතක තියාගන්න ඕනේ කරුණක් මම මේ වෙලාවේදී ඔබට මතක් කරනවා. මේ සිද්ධාන්ත බෞද්ධ ඉගැන්වීම් නොවන බවට තරයින්ම මතක තබා ගන්න. මේ යෝග දාර්ශනික සිද්ධාන්ත මේව මගින් බොහෝ දුරට ඉහළ ලෞකික මට්ටම් වලට මේ පැහැදිලි කරන සිද්ධාන්ත හරහා මිනිස්සුකව පත් කරනවා. බෞද්ධ ඉගැන්වීම් වෙනම කතා කරමු. ඒක මීටත් වඩා වෙනස්ම මානයක දිගහැරෙන ලෝකෝත්තර තාක්ෂණයක්. හරි, අපි නැවත ස්වාදිෂ්ඨාන චක්‍රයට යමු. කුණ්ඩලිනී ශක්තිය ස්වාදිෂ්ඨානයට ළඟා වූ විට බොහෝ උපවිඥානගත හැඟීම් මතු පිටට පැමිණෙන්නේ ඒවා පිරිසිදු කිරීමේ ක්‍රියාවලියක් වශයෙන්යි. මෙම පිරිසිදු කිරීම සම්පූර්ණ කිරීමෙන් පස්සේ කුණ්ඩලිනී ශක්තියට ඉහළ චක්‍ර වෙත ගමන් කළ හැකියි. මොකද දන්නවද? අපි කලින් කතා කරපු වෘත්ති ලෙස හැඳින්වෙන චිත්තවේගීය කරුණු හරියට අවහිරයක් හෝ මුද්‍රාවක් ලෙස ක්‍රියා කරමින් කුණ්ඩලිනී ශක්තිය ඉහළට ගමන් කිරීම අවහිර කරනවා. අපි කලින් කතා කරපු පාලනය කරගන්න ඕනි වෘත්ත ටික නැවත මතක් කරගන්න. ස්වාදිෂ්ඨාන චක්‍රීය ලිංගික ශක්තිය සහ ආශාව ගබඩා කරන ස්ථානයක්. ඒ අපගේ ලිංගිකත්වයේ ගවේෂණය කිරීමට සහ ජීවිතයේ සතුට භුක්ති විඳීමට ඉඩ සලසයි. ඒ වගේම මේ චක්‍රය සඳහා භාවනා කිරීමෙන් අහංකාර, මාන්‍ය ෂණිකව මර්ධනය කරන බවට ෂට්චක්‍ර නිරූපණ ග්‍රන්ථයේ සඳහන් වෙනවා. අපි බලමු ස්වාදිෂ්ඨාන චක්‍රය හරියට ක්‍රියා කරන ගිහි පුද්ගලයෙකුගේ ලක්ෂණ කීපයක්. 1. නිර්මාණශීලීත්වය සහ ප්‍රකාශනය. නව අදහස් පහසුවෙන් නිර්මාණය කිරීමේ හැකියාව. එය කලාත්මක නිර්මාණයක්, ව්‍යාපාර අදහසක් හෝ ගැටලුවකට විසඳුමක් වෙන්නත් පුළුවන්. ජීවිතය පිළිබඳ උනන්දුවක් ඇතිවීම සහ ධනාත්මකව එය ප්‍රකාශ කිරීමේ හැකියාව ලැබෙනවා. 2. චිත්තවේගීය සමබරතාවය සහ නම්‍යශීලීත්වය. චිත්තවේගයන් වන සතුට, දුක, කෝපය, ආශාව මේ හැම එකක්ම සෞඛ්‍ය සම්පන්නව අත්දැකීමට සහ ප්‍රකාශ කිරීමට ඇති හැකියාව. චිත්තවේගයන් යටපත් කර ගැනීමක් හෝ අධික ලෙස ඒවාට වහල් වීමක් සිදු නොවීම. ජීවිතයේ වෙනස්කම් හමුවේ පහසුවෙන් අනුවර්තනය වීමේ හැකියාව. ඕනෑම තත්ත්වයකදී ගලා යන ජලයෙන් නම්‍යශීලී වීම. 3. සබඳතා සහ සතුට. සෞඛ්‍ය සම්පන්න සබඳතා පවත්වාගෙන යාම. තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරමින් අන් අයගේ හැඟීම් වලට සංවේදී වීම. ලිංගික ශක්තිය සෞඛ්‍ය සම්පන්නව කළමනාකරණය කර ගැනීම සහ ජීවිතයේ සතුටු විඳීමේ හැකියාව. ආත්ම විශ්වාසයෙන් යුතුව විනෝදයට සහ විවේකයට ඉඩ දීම. ස්වාදිෂ්ඨාන චක්‍රීය ආශාව, හැඟීම් සහ ලිංගිකත්වය පාලනය කළත් පැවිදි මාර්ගය තුල එය වෙනස් ආකාරයකින් පරිවර්තනය වේ. ආධ්‍යාත්මික නිර්මාණශීලීත්වය ඇති කරවයි. භාවනා ක්‍රමවේදයන්, ධර්මදේශනා හෝ ආධ්‍යාත්මික අභ්‍යාසයන් තුල නිරන්තර උචිත නව්‍යකරණය ඇති කිරීම. චිත්ත වේග පාලනය වේ.
චිත්තවේගයන්ට වහල් නොවි ඒවා නිවැරදිව නිරීක්ෂණය කිරීමේ හැකියාව. ඇලීම් සහ ගැටීම් වලින් තොරව මධ්‍යස්තව කටයුතු කිරීම. නම්‍යශීලී බව වඩවයි. පැවිදි නීති නොකඩමින් අවශ්‍ය තනදී නම්‍යශීලීගී වෙනස් වන තත්ත්වයන්ට අනුව පහසුවෙන් අනුවර්තනය වීමට හැකිවීම. සීලයේ ස්ථාවරත්වය ඇති කර ගැනීම. කාමරාගයෙන් මිදී අතිශය ශුද්ධ වූ ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය ස්ථාවරත්වය සහ පාලනය ඇති කර ගැනීම. මේ සියලු දේ තුලින් අපට පැහැදිලි වන්නේ ස්වාදිෂ්ඨාන චක්‍රය යනු පැවැත්මේ සිට ක්‍රියාකාරීත්වය දක්වා පිවිසෙන දොරටුව බවයි. කුණ්ඩලීනි ශක්තිය නිවැරදිව ඉහළට ගමන් කිරීමට මෙම චක්‍රය ජලයමෙන් ගලා යන පිරිසිදු තත්වයක තිබීම අත්‍යවශ්‍යයි. ඊළඟට අපි බලමු මේ වැදගත් ස්වාදිෂ්ඨාන චක්‍රයේ සක්‍රිය කරගන්නේ කොහොමද කියලා. ස්වාදිෂ්ඨාන චක්‍ර භාවනාව ගැන මුලින්ම කතා කරමු. පහසු ආසනයක කොන්ද කෙලින් තබාගෙන වාඩි වෙන්න. පద్මසන, අර්ධ පద్මසන, සුඛාසන, වජ්‍රාසන මේ ඕනෑම එකක්. හුස්ම ගැන අවධානය යොමු කරන්න. හුස්ම ගැනීමේදී සහ පිටකිරීමේදී ඔබේ පහළ උදර ප්‍රදේශයේ එනම් චක්‍රය පිහිටි ස්ථානය කෙරෙහි අවධානය යොමු කරන්න. මතකයි නේද තැන? නාභියට පහළ ශ්‍රෝණීය හා ලිංගික අවයව ආශ්‍රිත ප්‍රදේශය. ඒ ප්‍රදේශයේ දීප්තිමත් තද තැඹිලි වර්ණයෙන් යුත් ආලෝකයක් හෝ ශක්තිගෝලයක් මනසින් දකින්න. ඒ ශක්තිගෝලය ජලය මෙන් රැලි නගමින් පහසුවෙන් දීප්තිමත් වන ආකාරයේ මනසින් දකින්න. ශරීරය වටා ඇති සියලු චිත්තවේගී අවහිරතා ගලා යන ජලය මෙන් ඉවත්ව යන බව සිතන්න. දෙවන ක්‍රමය ලෙස ස්වයම් යෝජනා ක්‍රමයක් දක්වන්න පුළුවන්. භාවනාසනයක සිටමින් හිත ඊටම හොඳින් සංසුන් කරගත්තට පස්සේ මෙහෙම හිතන්න. මේ හිතන සෑම දෙයක්ම තමන්ටම අවධාරණය වන තෙක්ම හිතන්න. මම නිර්මාණශීලී. මම ජීවිතයේ සතුටින් විදිමි. මම වෙනස්වීම් වලට නම්‍යශීලී. මම නිර්මාණශීලීත්වයෙන් හා ශක්තියෙන් පිරී ඇත. මම ජීවිතයේ සතුට හා ප්‍රීතියට විවෘත වෙමි. මම මාගේ ශාරීරියේ ස්වභාවික ලිංගිකත්වයේ විකෘති නොකරමි. මම සෞඛ්‍ය සම්පන්න සහ තෘප්තිමත් සම්බන්ධතා පමණක් තෝරා ගනිමි. මම මගේ අභ්‍යන්තර ආවේගයන් පාලනය කරමි. මාගේ සියලු ආශාවන් ගැන අවබෝධයෙන් හා පාලනයකින් සිටිමි. ජීවිතය ප්‍රීතියෙන් පුරවා ගනිමි. ඔයා මෛත්‍රී භාවනාව කරලා තිනවා නම් මේක හරි පහසුයි. මෛත්‍රී භාවනාවේදී සිහි කිරීම වගේම මේකත් අවධානය සුමට කරගනිමින් සිහි කරන්න. මේ යෝජනාවලට සම්මතයක් නැහැ. මම මේ ප්‍රකාශ කළා වගේ යහපත් සිතුවිලි දෛනිකව සිටීම ඔයාව සම්පූර්ණයෙන් වෙනස් යහපත් මිනිසෙකු බවට පත් කරනවා. තමන්ට ගැළපෙන විදියට මේ යෝජනා වෙනස් කරගන්න. හැබැයි මතක තියාගන්න යහපත් දේ පමණක්ම හිතන්න. මේ ස්වයම් යෝජනා කරනකොට නින්දට පෙර හෝ උදේ අවදි වුණාට පස්සේ කරනවා නම් ගොඩක් හොඳ ප්‍රතිඵල ඔයාට ලබා දෙයි. බීජ මන්ත්‍ර මගින්ද ස්වාදිෂ්ඨාන චක්‍රය සක්‍රිය කරන්න පුළුවන්. ස්වාදිෂ්ඨාන චක්‍රයට හිමි බීජ මන්ත්‍රය වන්නේ වාම් කියන ශබ්දයයි. සුදුසු භාවනා ඉරියව්වක පහසුවෙන් ඉන්න. මධ්‍යස්ථ ස්වරයකින් වාම් යන ශබ්දය හඬනගා සජ්ජායනා කිරීම හෝ සිතින් මෙනෙහි කිරීම සිදු කරන්න. වාම් යන ශබ්දය පහළ උදර ප්‍රදේශයේ ඔස්සේ කම්පණය වන ආකාරයට කරන්න උත්සාහ කරන්න. ස්වාදිෂ්ඨාන චක්‍රය පවතින ස්ථානයට මේ සමගම අවධානය යොමු කරන්න. ස්වාදිෂ්ඨාන චක්‍රය සක්‍රිය කිරීමට යොදා ගන්නා යෝග ආසන කිහිපයක් ඔබට දැන් පැහැදිලි කරන්නම්. ශ්‍රෝණි ප්‍රදේශයට සහ උකුල් සංදිවල චලනය සහ ලිහිල් බව ලබා දෙන ආසන මේ සඳහා ඉතා යෝග්‍යයි. බද්ධ කෝණාසන නැතිනම් බටර්ෆ්ලයි පෝස්, උපවිෂ්ඨ කෝණාසන, භුජංගාසන නැතිනම් කෝබ්‍රා පෝස්, අර්ධ මත්ස්‍යේන්දාසන, උද්ගට කෝණාසන නැතිනම් ගොඩස් පෝස්, සුප්ත බද්ධ කෝණාසන. මේ යෝගාසන ස්වාදිෂ්ඨාන චක්‍රය සක්‍රිය කිරීමට ගොඩක් වැදගත් ආසනයි. මේ ආසනවලින් තමන්ට පහසු ආසන පමණක් පුහුණු කරන්න. ශරීරයේ ප්‍රත්‍යස්ථතාවය වැඩි වෙන්න පටන් ගන්නකොට අසීරු ආසන අත්හදා බලන්නටත් ඔබට පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ ආසන ඊටාම සෙමින් කාලයක් තිස්සේ පුහුණු වෙන්න. වැරදි ඉරියව් වලට දිගටම කරන්න එපා. වැරදි ඉරියව් ඇතනම් ඒවා සොයා බලා නිවැරදි කරගන්න ඉක්මම් වෙන්න. ඒ වගේම මේ යෝගාසන කරනකොට ශ්‍රෝණි ප්‍රදේශයේ
තද තැඹිලි පාට ආලෝකයක්සේ ස්වාදිෂ්ඨාන චක්‍රයේ මනසින් දකින්න. ස්වාදිෂ්ඨාන පුබුදුවන ප්‍රාණයාම අභ්‍යාසත් තිබෙනවා. ප්‍රාණශක්ති චලනය උත්තේජනය කිරීමට ශ්වසන අභ්‍යාස අත්‍යවශ්‍ය වෙනවා. මුල්ම ප්‍රාණයාමය කපාලභාති ප්‍රාණයාමයයි. මේ ඊතා ශක්තිජනක ප්‍රාණයාමයක්. ඒ වගේම පිරිසුදු කිරීමේ ව්‍යායාමයක්. උදරයේ ඇති ශක්ති අවහිරතා ඉවත් කිරීමට ප්‍රබල උත්තේජනයක් සපයනවා. කිටි හා බලවත් හුස්ම පිටකිරීම සිදු කිරීමෙන් උදර ප්‍රදේශයේ වේගවත් කම්පනයක් ඇති කරන අතර ඒ ස්වාදිෂ්ඨාන චක්‍රයේ ශක්ති ප්‍රවාහය උත්තේජනය කරයි. මෙතනදී ප්‍රාශ්වාසයේ ඉබේම සිදුවෙන්නට හරින්න ඕනි. කපාලභාතිය කරන්න හොඳ දැනුමක් ඒ සඳහා ලබා ගන්න ඕනි. හොඳ පුහුණු වීමක් ඕනි. පසු වීඩියෝ එකකින් ඒ ගැන වැඩිදුර මම පැහැදිලි කරන්නම්. දැනට මේ කරුණු දැනුමට ළඟ තබා ගන්න. ඊළඟ ප්‍රාණයාම අභ්‍යාසය අනුලෝම විලෝමය නැතිනම් alternate nostril breathing. මේක කරන හැටි කෙටි පැහැදිලි කිරීමක් පමණක් කරන්නම්. කොන්ද කෙලින් තබාගෙන සුව පහසු ලෙස වාඩිවන්න. පద్මාසන, සිද්ධාසන හෝ සුඛාසන වඩාත් යෝග්‍යයි. දකුණු අතේ මාපට ඇඟිල්ල දකුණු නාස්පුඩුව මතත්, දකුණු අතේ වෙදැඟිල්ල සහ කුඩා ඇඟිල්ල වම් නාස්පුඩුව මතත් තබා ගන්න. දබර ඇඟිල්ල හා මැද ඇඟිල්ල නවලා නාසය ස්පර්ශය නොවන්න තබා ගන්න. සමහර අය දබර ඇඟිල්ල හා මැද ඇඟිල්ල නලල මදට තබනවා. මේක විෂ්ණු මුත්‍රාවයි. මාපට ඇඟිල්ලෙන් දකුණු නාස්පුඩුව වසාගෙන වම් නාස්පුඩුවෙන් සෙමින් සහ ගැඹුරින් හුස්ම ඇතුළට ගන්න. වම් නාස්පුඩුව වසා දකුණු නාස්පුඩුව විවෘත කරන්න. දකුණු නාස්පුඩුවෙන් සෙමින් සහ ගැඹුරින් හුස්ම පිට කරන්න. දකුණු නාස්පුඩුවෙන් සෙමින් සහ ගැඹුරින් හුස්ම ඇතුළට ගන්න. දකුණු නාස්පුඩුව වසා වම් නාස්පුඩුව විවෘත කරන්න. වම් නාස්පුඩුවෙන් හුස්ම සෙමින් පිට කරන්න. මේ විදිහට වාර 5ක් සම්පූර්ණ කළාම ඇති. මේ හරිම මූලික විදිහක්. මේකට තව හුස්ම තබාගෙන ඉන්න කොටසක් එකතු කරගෙන කුම්භක ප්‍රාණයාමයක් කරන්න පුරුවන්. ඒවට හුස්ම හසුරන කාල් පරතරයන් නියම අනුපාත වලින් ගණනය කරන්න ඕනේ. ඒවා පසුව මම කියලා දෙන්නම්. ඒකට හොඳ පුහුණු වීමක් ඕනේ. අවසානට ස්වාදිෂ්ඨාන චක්‍රය සඳහා සුදුසු ප්‍රාණයාමය උජ්ජායි ප්‍රාණයාමයයි. මේ ගැන මම කලින් දාපු මූලාධාර චක්‍රය ගැන වීඩියෝවේ විස්තරාත්මකව සඳහන් වෙනවා. ඒකත් බලන්න. මේ ප්‍රාණයාම අභ්‍යාසවලටත් අමතරව ස්වාදිෂ්ඨාන චක්‍රය සක්‍රිය කරන්න යෝග මුද්‍රා යොදා ගන්න පුරුවන්. යෝග මුද්‍රා මගින් ප්‍රාණශක්තිය නිශ්චිත දිශාවකට යොමු කරයි. විශේෂයෙන්ම ශ්‍රෝණි ප්‍රදේශයේ පහළට සහ පිටතට ගලා යන අපාන වායුව කළමනාකරණය කිරීමට ස්වාදිෂ්ඨානයට අදාළ මුද්‍රා යොදා ගැනේ. යෝනි මුද්‍රාව. මේ මුද්‍රාවෙන් ශ්‍රෝණි ප්‍රදේශයේ ශක්තිය සක්‍රිය කරන අතර දිව්‍යම ස්ත්‍රී ශක්තියට ඔබව සම්බන්ධ කරයි. ශක්ති මුද්‍රාව. මෙම මුද්‍රාව ශ්‍රෝණීය සහ පහළ පිටුපස ප්‍රදේශයට ප්‍රාණයේ ප්‍රවාහය යොමු කරන අතර ආතතිය සහ කාන්සාව සමනය කිරීමට උපකාරී වේ. එය විශේෂයෙන් අවක්‍රියාකාරී චක්‍රයක් සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගැනේ. ක්ෂේපන මුද්‍රාව. එකිනෙකට සම්බන්ධ කරපු දබරැඟිලි දෙක පහළට යොමු කිරීමෙන් ශක්ති ප්‍රවාහය හරහා නිෂේධාත්මක බව, ආතතිය සහ එකතැන පල්ලූ ශක්තිය හෙවත් ස්ටැග්නන්ට් එනර්ජි ඉවත් කිරීමට උපකාරී වේ. මෙය අධික්‍රියාකාරී හෝ අධික ආතතියට පත් වූ චක්‍රයක් සමනය කිරීමට වඩාත් සුදුසු වෙනවා. මීට අමතරව ස්වාදිෂ්ඨාන චක්‍රිය පුබුදුවන්නට ශබ්ද සංඛ්‍යාත යොදා ගන්නවා. නිවැරදි සංඛ්‍යාතයට කම්පණය වුණු ශබ්ද තරංග ශ්‍රවණයෙන් ස්වාදිෂ්ඨාන චක්‍රියට බලපෑමක් කරන්න පුරාන් කියලා සඳහන් වෙනවා. සොල්ෆෙජියෝ සංඛ්‍යාත කියලත් මේවා හඳුන්වනවා. හර්ට්ස් 417 තමයි සංඛ්‍යාතය. මේ සංඛ්‍යාතය සහිත ශබ්ද තරංග උපදවන්න ඉස්සර විවිධ උපකරණ යොදාගත්තා. දැන් ඉලෙක්ට්‍රොනික උපකරණත් යොදා ගන්නවා. හැබැයි ඒවයි තරංගවල නිර්වැද්‍යතාවය ගැන ගැටලු තිබෙනවා. හොඳයි. ස්වාදිෂ්ඨාන චක්‍රය ගැන තොරතුරු ඔබ හමුවේ ගෙනාවේ මෙන්න මේ මූලාශ්‍ර පාදක කරගනිමිනුයි. මේ මූලාශ්‍ර ගැන සොයා බලන්න. මේවා පරිශීලනය කරන්න. තව තොරතුරු ඔබට සොයා ගන්න පුළුවන්. ලංකාවේ කුණ්ඩලීනී ශක්තිය හා චක්‍ර ගැන තොරතුරු ගන්න පුළුවන් හොඳ පොත්පත් නම් ගොඩක් විරලයි. ඔයා ඒ වගේ පොත් ගැන දන්නවනම්, නිවැරදි තොරතුරු ඉගෙන ගන්න පුළුවන් පිරිස් දන්නවනම් ඒවා අපිත් එක්ක බෙදා ගන්න. කමෙන්ට් සෙක්ෂන් එක ඒ සඳහා විවෘතයි. ඔබගේ ජීවිතයට චක්‍රවල බලපෑම කොච්චරක්ද කියලා වැටහීමක් ඔබ මේ වීඩියෝවෙන් ලබා ගන්න ඇති. එනම් ඔබට සුබ දවසක්.